බලමු. 2000 වර්ෂයේ සිංහරාජ වනාන්තරයේ ජීවත් වූ තිත්මුවන් සංඛ්‍යාව 823කි. 823. ඉහත වගන්තියෙන් කියවෙන්නේ පහත කවරක් පිළිබඳ. ළමයි මේ ඕකේ කියවන තොරතුරු ටික බලන්න. 2000 වර්ෂයේ. මොකක්ද එකෙන් කියවෙන්නේ? අවුරුද්ද. වර්ෂය කියවෙනවා. ඒ කියන්නේ මොකද්ද? කාලය කියවෙනවා. සිංහරාජ වනාන්තරය. ප්‍රදේශය කියවෙනවා. විශේෂය කියවෙනවා. තිත්මුවන් සංඛ්‍යාව. සංඛ්‍යාව කියවෙනවා. හරි. ඔය ටික එතකොට කියවෙන්නේ මොකද්ද ළමයි? ගහනයක් ගැනනේ කියවන්නේ. හරිද? කියන්නේ යම්කිසි කාලයක යම්කිසි ප්‍රදේශයක යම්කිසි ජීවත් වන විශේෂයේ සංඛ්‍යාව කියලා කියන්නේ එම පරිසරයේ එම විශේෂය වූ ගහණය තමයි ඔය කියන්නේ. ඊට පස්සේ කාබනික සංයෝගය හා ඒවායේ අන්තර්ගත සංඝටක මූලද්‍රව්‍ය යන සංකලන අතරින් නිවැරදිව ගලපා ඇති පිළිතුරු තෝරන්න. නිවැරදිවම ගලපා ඇති එක. හරි. ඇල්බියුමින් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් සල්ෆත් එන්න ඕනි. පොස්ෆොලිපිඩ නයිට්‍රජන් කියන එක ලොකුවට මෙතනට වැඩිය පොස්ෆේට් එන්න පොස්ෆේට් කාණ්ඩයක් එනවා. එතකොට ඒක වැරදි. ඉනියුලින් ළමයි මේ නයිට්‍රජන් නැහැ. කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙන්නේ. පෙප්සින් ගත්තට පස්සේ තමයි අනිවාර්යෙන් පෙප්සින් කියන්නේ එන්සයිමයක්. ඒ නිසා අනිවාර්යෙන් තියෙන්න ඕනි දෙයක් තමයි මේ නයිට්‍රජන් කියලා කියන්නේ. ඒ වගේම කයිටින් කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් තියෙනවා. ඒ වගේම නයිට්‍රජන් තියෙනවා. මොකද ළමයි ඒකේ නයිට්‍රජන් තියෙන කයිටින් කියලා කියන්නේ කාබෝහයිඩ්‍රේට ව්‍යුත්පන්නයක්. ඉතින් මේ කාබෝහයිඩ්‍රේට ව්‍යුත්පන්නේ N තියෙනවා. මොකද මේකේ උපේකකය වෙන්නේ N ඇසිටයිල් ග්ලූකෝස් ඇමයින්. ඔයාලට කියන්නේ ග්ලූකෝස් ඇමීන් කියලා. හරි. එතකොට N කියලා කියන එකේ මොනවද තියෙන්නේ? නයිට්‍රජන් තියෙනවනේ. ඒතර උත්තරේ ගන්න වෙන්නේ 2ට 5. ඊට පස්සේ අපි ඊළඟ ප්‍රශ්නයට යනවා. නියුක්ලියික් අම්ල අන්තර්ගත නොවන ඉන්ද්‍රිකා වන්නේ පහත ඒවායින් කුමක්ද? හරිතලවේ තියෙනවනේ චක්‍රීය DNA එක. රයිබෝසෝම් වල RNA තියෙනවා. මොකද රයිබෝසෝම් හැදිලා තියෙන්නේ rRNA වලින්නේ. රළු අන්තස්ප්ලාස්මීය ජාලිකාව ගොල්ගි දේහ මයිටොකොන්ඩ්‍රියා. මයිටොකොන්ඩ්‍රියා ගත්තට පස්සේ චක්‍රීය DNA තියෙනවා. ඊට පස්සේ උත්තර දෙකක් තරඟ කරනවා ගොල්ගි දේහ සහ රළු අන්තස්ප්ලාස්මීය ජාලිකාව කියන එක. රළු අන්තස්ප්ලාස්මීය ජාලිකාවේ ඔයාලට රළු අන්තස්ප්ලාස්මීය ජාලිකාවක් කියන්නේ ඇයි කියලා මතක් වුණා නම් ඕකට උත්තරේ එනවා. මොකද රළු අන්තස්ප්ලාස්මීය ජාලිකාවක් කියන්නේ අන්තස්ප්ලාස්මීය ජාලිකාවලට රයිබෝසෝම් බැඳිලා තියෙන එකට. එතකොට රයිබෝසෝම් වල RNA තියෙන නිසා අපිට ඒක ගන්න බෑ. ඒ නිසා අපිට ගොල්ගි දේහ ගන්න පුළුවන්. උත්තරේ 2. එහෙනම් තුනට උත්තරේ 2. හරිතලවයක් හා මයිටොකොන්ඩ්‍රියාවක් අතර දැකිය හැකි පොදු ලක්ෂණයක් විය නොහැක්කේ. හරිතලවයක් හා මයිටොකොන්ඩ්‍රියාවක් අතර පොදු ලක්ෂණයක් නොහැක්කේ. ස්වයං ප්‍රතිවලිත විය හැකිවීම ඔව්. මොකද චක්‍රීය DNA තියෙන නිසා වර්ණක දක්නට ලැබීමයි එහෙම කියන්න බෑ චුට්ටක් ඉන්න. DNA පැවතීමේ පොදු ලක්ෂණයක්. ද්විපටලය වීම පොදු ලක්ෂණයක්. රයිබෝසෝම් අන්තර්ගත වීම පොදු ලක්ෂණයක්. වර්ණක තියෙන්නේ ළමයි හරිතලවයේ විතරයි. මයිටොකොන්ඩ්‍රියා වල වර්ණක නැහැනේ. ඒ නිසා පොදු ලක්ෂණයක් නොවන්නේ වර්ණක දක්නට ලැබීම. උත්තරේ 3. සෛල වාදයේ ඉදිරිපත් කරන ලද්දේ ළමයි එක තියරියක්නේ. ෆ්‍රයිඩන්, ට්‍රාන්ස් සහ රැඩොල්ෆ් වර්ටොෆ්. හරි. එතකොට උත්තරේ ගන්න අපිට 3. අසත්‍ය වගන්තිය තෝරන්න. ප්ලාස්ම පටලය සෛල හඳුනා ගැනීමට උපකාරී කරයි. ප්ලාස්ම පටලය සියලු පටලක රසායන සංයුග මූලික වශයෙන් සමානය. අපි එකින් එක බලමුද? සෛල හඳුනා ගැනීම උපකාරී කරයි. හරි. මූලික වශයෙන් සමානයි එකත් හරි. ශුක්‍රනාලිකා දායක වෙනවා ඒකත් හරිනේ. ශාක සෛලයක රික්තකයේ තනි පටලයක. ඔව් ළමයි හොඳට ඒක මතක තියාගන්න. රික්තකය කියන්නේ ඒක පටලමේ ඉන්ද්‍රිකාවක්. සත්තු සෛලවල කේන්ද්‍රිකාව කෘත්‍ය වන්නේ ශුක්‍රනාලිකා එක්රැස් කිරීම. ශුක්‍රනාලිකා රැස් කිරීම හා සංවිධානය. ළමයි රැස් කරනවා කියන එක වැරදි. ශුක්‍රනාලිකා නිපදවීමක් කරනවා. රැස් කිරීම කියන එකේ එක අපිට ගන්න පුළුවන් හොඳ වචනයක් නෙවෙයි. නිසා අපිට ගන්න වෙන්නේ ඒක වැරදි කියලා. ළමයි මේ ඔයාලගේ MCQ පේපර් එකේ මේ ඉතුරු ටිකම highlight කරගන්න. හරි. ඒ තරම් වැදගත් ඒ ටික.
අහන්න පුළුවන් මේ එක්සෑම් එකේදී වාර විභාගෙදී. හරි. එහෙනම් උත්තරය අපිට ඒකට ගන්න වෙන්නේ 5 වෙනි එක. සෛල විභාජනයේදී සමජාත වර්ණ දේහවල සිදුවන උපාගමය ලෙස හඳුන්වන ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි වගන්තිය තෝරන්න. හරි. ළමයි උපාගමයක් හැදෙන්නේ මොන විභාජනයේදීද? අන්න එක තේරුම් ගන්න ඕනි. හරිද? උපාගමයක් වෙන්නේ මේ ඌනන විභාජනයේදී. ඌනනයේදී වෙන්නේ මොකද්ද? 46ක් තියෙනවා DNA කෑලි දෙකෙන් වැඩි වෙනවා 92ක් බවට පත් වෙනවා. ඒ 92කින් DNA කෑලි දෙකට බෙදෙනවා 46 46 වෙනවා. ආයෙත් ඒකේ DNA කෑලි දෙකට බෙදෙනවා 23 23 23 වෙනවා. මේකේ බයොලොජිකල් ඇත්ත අර්ථය ගත්තොත් එහෙම මොකද්ද මේකට කියන්න පුළුවන්? ද්විගුණ සෛලයකින් ප්‍රවේණික වසමාන ඒකගුණ සෛල 4ක් හදන ක්‍රියාවලිය තමයි ඌනනය කියලා කියන්නේ. හරි. අපි බලමු එක. මේ අනූනනයේ ප්‍රාක් කලාවේ සිදුවන ක්‍රියාවලියක අනූනනයේදී වෙන්නේ නැහැ දරුවනේ. ඌනනයේ ප්‍රාක් කලාව දෙකෙහිදී සිදුවන ක්‍රියාවලියකි ප්‍රාක් කලාව දෙකේදී නෙවෙයි ප්‍රාක් කලාව එකේදී ඒක ගුණ සෛලවල කිසි විටක සිදු නොවේ. ඔව් ළමයි ඒක ගුණ සෛලවල මේ n කියන සෛලය කොයි වෙලාවකවත් විපාකමේ හැදෙන්නේ නැහැ. ඒක හරි. මෙහි අරමුණ වන්නේ මාතෘ පීතෘ වර්ණ දේහාංශවල කොටස් හුවමාරු කර ගැනීමයි. අරමුණ කියන එක එකක් ගන්න පුළුවන්. මාතෘ හා පීතෘ වර්ණ දේහාංශවල කොටස් හුවමාරු කර ගැනීමයි. නෑ ළමයි ඒක ගන්න බෑ. වර්ණ දේහාංශවල කොටස් කියනටත් වැඩිය එතෙන්ට එන්න ඕනි සමජාත වර්ණ දේහ කොටස් කියන එක. හරි. එතකොට ඒක ගන්න බෑ. අපිට උත්තරේ ගන්න වෙන්නේ 7ට 4. සෝරි. ඒ 4 ගන්න වෙන්නේ 3. ප්‍රභා සංශ්ලේෂණයේදී හා ශ්වසනයේදී පරිවෘත්තීය ශක්තිය භාවිතා වන ක්‍රියාවලීන් පමණක් අඩංගු වන එක අහන්නේ. ශක්තිය භාවිතා වන කියන්නේ මොකද්ද? ATP යෝනි කියන එක. ඒ කියන්නේ මොකද්ද? තව අලුතෙන් අර්ථයක් දුන්නොත් එහෙම ඒකට මොකද්ද වෙන්නේ? සංවෘතියක් වෙන්නේ. හරිද? හරි. ඒ කියන්නේ සරල එකෙන් සංකීර්ණ කෙනාව හදන එක. බලමු. ග්ලයිකොලිසියේදී හරි ඔක්සිහරණයේදී හරි RUBP ප්‍රතිජනනයේදී කියන්නේ පුනරජනනයේදී හරි. එතකොට උත්තරේ අපිට 8 කියලාම ගන්න පුළුවන්. හරි. මම ඔයිට අමතරව මම හැමදාම කියන කතාවක් කියලා දෙන්නම්. ඔක්සිහරණයක් කියන්නේ මොකද්ද? ඔක්සිකරණයක් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා නම් ඒක ඔක්සිකරණයක්. H+ ලබා ගන්නවා නම් ඒක ඔක්සිහරණයක්. ඊට පස්සේ ඔක්සිකරණ අංකය අඩු වෙනවා නම් ඒක ඔක්සිහරණයක්. ඔක්සිජන් ඉවත් වෙනවා නම් ඒක ඔක්සිහරණයක්. ඔක්සිකරණයක් කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් ඔක්සිහරණයක්. H+ පිට කරනවා නම් ඔක්සිහරණයක්. ඔක්සිකරණ අංකය වැඩි වෙනවා නම් ඔක්සිහරණයක්. ඔක්සිජන් එනවා නම් ඇතුළට ඒකත් ඔක්සිකරණයක්ම තමයි. ඔන්න ඔය ටික දැනගන්න ඕනේ. සාමාන්‍ය usually අපි ඔය ඉගෙන ගන්න දේවල් අතරින් ඔක්සිකරණයක් කියලා කියන්නේ ශක්තිය අවශ්‍ය දෙයක්. කියන්නේ ඒකට අපි කියනවා යම්කිසි සංකීර්ණ ප්‍රතික්‍රියාවක් සිදුවන දෙයක්. එහෙම නැත්නම් සරල එකකින් සංකීර්ණ අණුවක් හදන එකක්. ඒ කියන්නේ අපිට තියෙන සිලබස් එක ඇතුලේ. හරිද? හරි. ඒක හැමෝම තියාගෙන අපි ඊළඟ එකට යමු. එන්සයිම පිළිබඳව වැරදි පිළිතුර තෝරන්න. උපස්තර විශිෂ්ටතාවය සහිතයි. ඔව්. ඒවායේ විවිධත්වය මූලික වැදගත් වන්නේ ඇමයිනෝ අණු පිළිවෙලයි ගන්න පුළුවන්. සෛල තුල ජීරක එන්සයිම සෑම විටම ගබඩා කර ඇත්තේ ද්විපටලමය ආශිකාවලය. ඔය කියන්නේ ලයිසෝමයක් වගේ එකක් ගැනනේ. එතකොට නෑ ද්විපටලය කියන්නේ ද්විපටලමය කියන්න බෑ. පටලමය කිව්වොත් යම් තාක් දුරකට හරි ද්විපටලමය කියන එක වැරදි. හරිද? එතකොට උත්තරේ 9ට 3. පහද දක්වා ඇති ජෛව රසායනික ක්‍රියාවලිය ග්ලයිකොලිසිය ලෙස හැඳින්වේද? ග්ලයිකොලිසිය කියලා කියන්නේ ළමයි එක ග්ලූකෝස් අණුවකින්
පයිරුවේට් අණු දෙකක් නිපදවීමේ ක්‍රියාවලිය. මොකක්ද මේකේ උත්තරේ? දෙකනේ. හරි, අපිට දෙක ගන්න පුළුවන්. ඊට පස්සේ නිර්වාශසනයේදී එතිල් මධ්‍යසාර පැසීමම මෙම පියවරේදී අවසාන හයිඩ්‍රජන් ප්‍රතිග්‍රාහකය ලෙස ක්‍රියාත්මක වෙන්නේ ළමයි ඇසිටල්ඩිහයිඩ්. හරි, අපි දන්නවනේ පයිරුවේට් මොකද්ද වෙන්නේ කියලා. හරි, පයිරුවේට් ඇසිටල්ඩිහයිඩ් වෙනවා. හරිද? මේකට මොකද්ද වෙන්නේ? H+ වලින් පහර දීලා අවසානදී CH3CH2OH වෙනවා. මේක තමයි එතනෝල් කියලා කියන්නේ. උත්තරේ ගන්න වෙන්නේ අපිට 5. වර්තමාන වර්ගීකරණ පද්ධතියේ පදනම ලෙස යොදාගත් වර්තමාන වර්ගීකරණ පද්ධතියේ පදනම ලෙස යොදාගත නොහැකි සාධකය වැදගත් ජානවල DNA ගන්නවා, මයිටොකොන්ඩ්‍රියා හරිතවාරණය ගන්නවා, සුලභ ප්‍රෝටීන වල ඇමයිනෝ සුලභ ප්‍රෝටීන නෙවෙයි ළමයි. ඒක තමයි වැරදි එතන. සෛලී සංඝටක අණුක හරි RNA බස් හරි අපිට ගන්න වෙන්නේ ඒතර උත්තරේ 3. ඉතුරු ටික ළමයි highlight කරගෙන පාඩම් කරගන්න. හරි, පාඩම් කරන්න ඕනේ නැහැ. හරි, නිතර මේ MCQ එක කරද්දී ඔටෝ මතකයට යයි. පාඩම් කරන්න ආසයි ඉන්නවා පාඩම් කරගන්න. මොකද ඔක මේ ව්‍යුහගතයේදී ඕනේ. ඒ නිසා මෙතෙන්ට දාගන්න ඔයාලා. හරි, SCQ point කියලා. SCQ point කියන්නේ නැත්නම් එහෙම නැත්නම් දාගන්න ව්‍යුහගත කියලා. ව්‍යුහගත point එකක් කියලා දාගන්න. හරි, ඊට පස්සේ ජීවීන්ගේ ශක්තිය භාවිතා වන ජෛව ක්‍රියාවලියක් නොවන්නේ පහත කවර ක්‍රියාවලියද? ළමයි මේක අහන්නේ ශක්තිය භාවිතා වන අපි කලින් කරන කමන්න මේක කළෙමුකෝ. ජීවීන්ගේ ශක්තිය භාවිතාව. ශක්තිය කියන්නේ මොකද්ද? ATP නේ. ATP යෝනිය. ATP යෝනි පරිවහණයට අපි කියනවා සක්‍රිය පරිවහණය කියලා. අනිත් ඒවාට කියනවා අක්‍රිය කියලා. ඉතින් මෙතන මුකුත්ම ඕනේ නැහැ. මෙතන අක්‍රිය පරිවහණය කියලා එකක් තියෙනවා. උත්තරේ මේක ගන්න වෙන්නේ. අනිත් සියල්ලට ශක්තිය ඕනි. DNA හා RNA අණුවල ලක්ෂණ පිළිබඳ නිවැරදිව දක්වා ඇති වර්ණය. DNA ද්විත්ව, RNA තනිපට. එහෙම කියන්න බෑ අපිට. අනිත්‍යවත් ඔබට බලන්න වෙනවා. හරි, RNA සහ DNA දෙවර්ගයේම ඇඩෙනින්, ගුවනින්, සයිටොසින්, තයිමින්, යුරසින්. භස්ම සියල්ලම ඇත නෑ ළමයි. හරි, DNA වල යුරසිල් නැහැ, RNA වල තයිමින් නැහැ. හරිද? DNA RNA දේව ඩියොක්සි නෑ ළමයි. DNA වල තියෙන්නේ ඩියොක්සි රයිබෝසීනි, RNA වල තියෙන්නේ රයිබෝසීනි. RNA පුඩු 3ක් සහිත ව්‍යුහයකි. DNA ද්විත්ව හෙලික්සිය ව්‍යුහයකි. RNA පුඩු 3ක් සහිත ව්‍යුහයකි. DNA ද්විත්ව. එහෙම කියන්න බෑ. හරිද? මොකද tRNA එහෙම වුණාට අනිත් RNA එහෙම නෑ. ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා අත්‍යවශ්‍ය නොවේ. නෑ ළමයි, ප්‍රෝටීන් සංශ්ලේෂණය සඳහා ඔය දෙකම ඕනේ. මොකද ප්‍රෝටීන වල තොරතුරු තියෙන DNA එකේ ප්‍රෝටීන හදන්නේ RNA වලින්. ඒක මොකද්ද ඒ කිව්වේ? ඇයි ළමයි, රයිබෝසෝමේ හැදිලා තියෙන RNA වලින්. ඒතකොට රයිබෝසෝමයක් නැත්තම් ප්‍රෝටීන් හදාගන්න බැහැනේ. ඒ නිසා අපිට ගන්න වෙන්නේ මේක. මෙතන මම ගත්තේ නැති වෙන එක හේතුවක් තමයි ළමයි RNA වලක් තියෙනවා අර කට දෙක සෙට් වෙලා. හැබැයි යූෂුවලි එහෙම එකක් නැහැ. නමුත් අපි අනිත් ටික බලන්න ඕන. අනිත් ටික ෂුවර් ෂොට් වැරදි වෙන්න ඕනේ මේ වගේ එකක් ගහද්දී. හරි, ඒකයි පොඩ්ඩක් බැලුවේ. ප්‍රභා සංශ්ලේෂණය සම්බන්ධයෙන් දී ඇති ප්‍රකාශ වලින් වඩාත් නිවැරදි ප්‍රකාශය තෝරන්න. උත්සාහ බාරය යන C4 ශාක හරි. ට්‍රාන්ස් පටකයේ ව්‍යුහය පවතින්නේ C4 ශාකවල පමණි. උක්කාබාලි C3 නේ. එතකොට පළවෙනි එක වැරදි. ට්‍රාන්ස් පටකයේ ව්‍යුහය පවතින්නේ C4. ඔව්, කෘත්‍යාත්මක ට්‍රාන්ස් පටකයේ ව්‍යුහය තියෙන්නේ C4 ශාකවල තමයි. නමුත් අර සෛල වර්ග දෙක තියෙනවා. පොඩ බලමු අනිත් ඒවා. C3 ශාකවල කාබන් ඩයොක්සයිඩ් තිරවීම ද C4 එකක්ද වැරදීන් තමයි. C3 වල 1යි C4 වල 2යි. කාබන් ඩයොක්සයිඩ් තිර කිරීම ප්‍රථම ඵලය ලෙස C3 ශාක ත්‍රිපෝස් වැරදීනේ. එකත් වැරදි. මොකද C3 ශාකවල කාබන් 6 අස්ථායි නේ. එතකොට
ප්‍රථම ඵලය කියන එකට වැරදි. ඔතන ස්ථායි ප්‍රථම ඵලය කිව්වනම් හරි. ඊළඟට C3 ශාකවල අන්තර්ගත රුබිස්කෝ එන්සයිමේ උපරිම කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක CO2 තිරකිරීමට අදාළ එන්සයිමයකි. නෑ, එහෙම කියන්න බෑ. අපිට ගන්න වෙන දෙවෙනි එක ට්‍රාන්ස් පටක ව්‍යුහය පවතින්නේ C4 ශාකවල පමණ කියන එක. ඔව් C4 ශාකවල තමයි තෘත්‍යාත්මක ට්‍රාන්ස් පටක තියෙන්නේ. නැත්තම් මෙහෙමයි යෝගේ හැංගීම. ඇත්තටම C4 ශාකවල ට්‍රාන්ස් පටකීය ව්‍යුහය තියෙනව නෙවෙයි, ට්‍රාන්ස් පටකීය ව්‍යුහය තියෙන එකේ C4 ශාකයක් වෙනවා වගේ අර්ථයක් ඕකේ තියෙන්නේ. මධ්‍ය රික්තකයේ සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ශාක සෛල තුළ හමු වන සෛල විශේෂ හඳුන්වන හරි. රික්තකයේ තුළ අන්තර්ගත තරලයේ සංයුතිය සෛල නෑ ළමයි වැරදි. පැහැදිලිවම වැරදි. හරි. සයිටෝසෝලේ සංයුතියත් එක්ක සම්පූර්ණයෙන්ම වෙනස්. ග්ලූකෝසැමීන් හා ග්ලැක්ටෝනික් අම්ලය බහුවය සෑදෙන ප්‍රධාන සංඝටක ලෙස පවතින ව්‍යුහ. ග්ලූකෝසැමීන් කියන්නේ මොකද්ද? ඔය කතා කරන කයිටින් ගැනනේ. ග්ලැක්ටෝනික් කියලා කියන්නේ කතා කරන පෙක්ටින් ගැනනේ. අපි බලමු. ඕකේ දිවීර සෛල බිත්තිය තමයි තියෙන කයිටින්. මධ්‍ය සූස්තරයේ තියෙන මොනවද? පෙක්ටින්. එතකොට උත්තරේ 3. 18 පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ භාවිතය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. සිහින් ඉලෙක්ට්‍රෝන කදම්බයන් නිදර්ශකයේ නිරීක්ෂණ. අපි ඊට කලින් මම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ගැන චුට්ටක් කියලා දෙන්නම්. මම කියලා දුන්නානේ කලින්. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ආකාර දෙකක් තියෙනවා, සම්ප්‍රේෂණයි පරිලෝකනයි. මම මොකද්ද කිව්වේ? මතක තියාගන්න ඕනි එකයි. සම්ප්‍රේෂණය කියලා කියන්නේ ඉලෙක්ට්‍රෝන කදම්බය මෙන්න මේ පටකය ඇතුලෙන් යන එකට. පටකය ඇතුලෙන් යනවා කියන්නේ ඇතුල පේනවනේ. එතකොට අනිත් එකේ ළමයි එළියට වදින්නේ. ඇතුල පේන්නේ නැහැ. හරි. නිකන් එළියෙන් බලලා යනවා. මොකුත් හිතන්න එපා ඒ ගැන. හරි. පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන්නේ මොකද්ද? එතකොට මේක. හරි, මේකට අපි කියනවා ට්‍රාන්ස්මිෂන්. ඒ කියන්නේ TEM. මේකට කියනවා ස්කෑනින්. ඒ කියන්නේ SEM. හරි. සිහින් ඉලෙක්ට්‍රෝන කදම්බය අභ්‍යන්තර පෘෂ්ඨ මගින් පරාවර්තන නෑ ළමයි. අභ්‍යන්තර නෙවෙයි බාහිර. නිරීක්ෂණයට පෙර නිදර්ශකයේ ඩයිවර් නෑ ළමයි. ඩයිවර්ග නෙවෙයි මේකට යොදාගන්නේ බැරිලෝහ. මතුපිට පෘෂ්ඨයේ ත්‍රිමාණ හරි. නිදර්ශකය තුළින් ගමන් කළ ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් ව්‍යුහ ගණව නෑ ළමයි. යන්නේ නැහැ කිව්වනේ. නිදර්ශකයේ මත පතිත වන ඉලෙක්ට්‍රෝන වැඩි ප්‍රමාණයක් අවශෝෂණය නෙවෙයි, යම් ප්‍රමාණයක් අවශෝෂණය කළ ඉතිරි වැඩි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය විසිර යනවා. එතකොට අපිට ගන්න වෙන්නේ උත්තරේ 18ට 3. ශාකවල ඇති gadu සම්බන්ධයෙන් සත්‍ය ප්‍රකාශ වන. ඒ කියන්නේ ශාකයේ පිළිකාවක්, ශාකයේ හැදෙන පිළිකාවක් ගැන. උත්තරේ ගන්න ළමයි 2. ශාක සෛල වල පාලනය කළ නොහැකි අණු විභාජන නිසා ඇතිවේ කියන එක. සත්ත්ව සෛලයක මේ ළමයි සෛලය වැරදි. හරි. මෙහෙම එන්න ඕනි. සෛලයක ඌනන විභාජනයේදී සිදුවන ක්‍රියාවලි කීපයක් පහත දැක්වේ. ඒවායේ නිවැරදි අනුපිළිවෙල තෝරන්න. සමජාත වර්ණ දෙය සුළු වශයෙන් එකිනෙකින් ඈත්වීම තියෙනවා. සමජාත වර්ණ දෙය හමු ලෙස යොග කළ තලය හරි. ක්‍රොමැටින් හරි. නිවැරදි අනුපිළිවෙල. එතකොට අපිට ගන්න වෙන්නේ මුලින්ම වෙන්නේ එක් ද්‍රවයක හෝ අනිත් ද්‍රවයේ සිටින ශුක්‍ර නාලිකා එක් සමජාත වර්ණ දේහවල කයිනටෙකෝවල් සම්බන්ධ වීමනේ. ඊට පස්සේ අපිට ගන්න වෙන්නේ සමජාත වර්ණ දේ හමු ලෙස යොග කළ තලය මත සැකසීම. ඊළඟට ගන්න වෙන්නේ සමජාත වර්ණයේ සුළු වශයෙන් එකිනෙකින් ඈත් වීම. ඊට පස්සේ ගන්න වෙන්නේ සමජාත වර්ණ දෙක යුගලයේ එක් වර්ණ දෙක ප්‍රතිවිරුද්ධ ද්‍රව දෙසට ද්‍රව නෙවෙයි ද්‍රව දෙසට චලනය වීම. ඊළඟට ගන්න වෙන්නේ වර්ණ දෙක ඝනකම ලිහිවි ඈත් වීම. එතකොට CBAED මේකනේ පළවෙනි එක. ප්‍රශ්නාංක 21 සිට 25 දක්වා ඒ ටික දන්න ඕනේ. හරි. පහත් සඳහන් ලක්ෂණ අතරින් ප්‍රාග්නස්ටිකයන් පමණක් සතු ඒවා. පොලිසැකරයිඩ් සහිත බිත්තිය ඔව්. මොකද ආකියාවගෙන තියෙන්නේ. එතකොට එහෙම පොලිසැකරයිඩ් කියන්නත් බැහැ ඉතින්. හරි. ඒක වැරදි තමයි. පොලිසැකරයිඩ් සහිත බිත්ති කියලා කියන්න බෑ. පමණක් කියන මිතින් සෙලියුලෝස් කියන්නේ තමයි පොලිසැකරයිඩයක් නේ. හරි. ඒකට ඒක කියන්න බෑ. ඒක වැරදි. N2 ඔක්සිහරණයෙන් ඇමෝනියම් අයන සෑදීම ඔව් ළමයි.
නයිට්‍රජන් තිර කිරීමේ හැකියාවන් තියෙන්නේ ප්‍රාග්නාස්ටිකයන්ට විතරයි. B හරි ඒ වැරදි. කාලතරණ ඒකක නෑ ළමයි දිදිර වලටත් තියෙනවා සංයෝග අණු වගේ ඒවා ඒ ඉස්සරහට කියලා දෙන්නම්. ඇමෝනියම් සංයෝග වායුමය නයිට්‍රජන් බවට නෑ. ඒකත් හරි. ඒකත් තියෙන්නේ ඒ කට්ටියට විතරයි. කාබනික ආහාර නිපදවීමට රසායනික ශක්තිය භාවිතා කිරීම. කාබනික ආහාර නිපදවීම රසායනික ශක්තිය භාවිත. ඔව්. කන රසායනික සම්පෝෂය. එතකොට උත්තරේ එන්නේ B D E උත්තරේ 5. ප්‍රභා ශ්වසනය පිළිබඳ සත්‍ය ප්‍රකාශය තෝරන්න. දැන් මේක සුණෂ්ටිකන්ගෙත් තියෙනවා ළමයි හරි. මේක ගන්න බෑ. ප්‍රභා ශ්වසනය පිළිබඳ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. ශාකවල C4 ඥාෆෝ නෙවෙයි හරි C4 ශාකවල C3 ශාකවල වැරදීම් ළමයි හරි. C4 හැදෙන්නේ මොක නැති කරන්නනේ. කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩි වෙන විට ප්‍රභා ශ්වසනය හොඳින් සිදුවේ. නෑ ළමයි ඔක්සිජන් එක වැඩි වුණාම හරි. උෂ්ණත්වය වැඩි වෙන විට ප්‍රභා ශ්වසනය හොඳින් සිදුවේ. ඔව්. ට්‍රාන්ස්පෝටර් එකේ ව්‍යුහය සහිත ශාකවල ප්‍රභා හරියටම හරි. නයිස්. ප්‍රභා ශ්වසනයේ කැල්වින් ප්‍රතික්‍රියාවේ කාර්යක්ෂමතා නයිස් හරියටම හරි. උත්තරේ එන්නේ C D E 5. අසත් එක අහන්නේ A B උත්තරේ 4. සෝරි 4 නේ 3. ශාකනීය නො වූ හයිඩ්‍රෝකාබන් අන්තර්ගත පටල ලිපිඩ දක්නට ලැබෙන්නේ. ළමයි ශාකනය වෙච්ච පටල ලිපිඩ තියෙන්නේ ආකියාවන්ට විතරයි. අනිත් අයට ශාකනය වෙච්ච පටල ලිපිඩ නෑ. මේක MCQ පොයින්ට් එකක්. මේක ඔලුවට දාගන්න නිතරම. හරිද? ශාකනය වූ දේව තියෙන්නේ ආකියාවන්ට විතරයි. එතකොට සැල්මොනෙලා ටයිපිට මොනවද තියෙන්නේ? එයාට තියෙන ශාකනය නොවූ කෙනෙක්නේ. හරිද? ඊට පස්සේ නොස්ටොක්ට එයාට තියෙන ශාකනය නොවූ ඒවා. මෙතනකොකස් හැලෝබැක්ටීරියම් මේ කට්ටිය කියන්න බෑ. මොකද ඒ කට්ටිය මේ ආකියාව. ඒතකොට එව්ගි නාට ගන්න පුළුවන්. අපිට ගන්න වෙන්නේ උත්තරේ ශාකනනුයි ACD උත්තරේ 2. පහත් දක්වා ඇති ජීවීන් සතු ලාක්ෂණික ලක්ෂණ අතුරින් අජීවී කාණ්ඩවලද නිරීක්ෂණය කර හැකි ලක්ෂණ මොනවාද? පරිවෘතිය දකින්න පුළුවන්. හරි. ප්‍රජනනය කියන එක අජීවී කාණ්ඩවල දකින්න හම්බෙන්නේ නැහැ. ඔය කියන වෛරස් වල ඉතින් තියෙනවා. හරි. ප්‍රජනනයක් කියන්න බෑ. ඒකට කියන්න පුළුවන් ගුණනයක් කියන එක. හරි. ප්‍රජනනයක් කියන්නේ ඒක බෑ එම ලොකුවට. එයා ප්‍රජනනය කරන්නේ නැහැනේ. එයා ප්‍රජනනය නොකරත් ඉතින් මෙහෙම දැන් මම කෙනෙක් මෙහෙම හිතන්න මෙහෙම කිව්ව ප්‍රජනනයක්ද මම ගිහිල්ලා කියනවා වෙන කෙනෙක්ට මං වෙනුවෙන් ළමයෙක් හදලා දෙන්න කියලා. ඒක ප්‍රජනනයක්ද එතකොට? ගන්න ඇතිනේ. ෂුවර් නෑ. වර්ධනය තියෙනවා. ඊට පස්සේ උද්දීප්තතාව කියන එක නෑ. අපිට ගන්න බෑ. ලාක්ෂණික අජීවී කාණ්ඩවල උද්දීප්තතාව කියලා කියන්නේ උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාවනේ. හැබැයි ඒකට ගන්න පුළුවන්. උද්දීප්තතාවයක් තියෙනවා. පරිණාමය නෑ. උත්තරේ ළමයි ACD ගන්න වෙන්නේ අපිට. උත්තරේ 2. කෙනෙක්ට අහන්න පුළුවන් සර් පරිවෘතිය තියෙන්නේ කොහෙද කියලා. ළමයි පරිවෘතිය ඉතින් ලැබ් එකේ තියෙන්නේ ඕන තරම්. හරි. සංවෘතිය අපෘතිය ප්‍රතික්‍රියා වෙන්නේ මේ බීකරයක්